හොඳයි වාසනාවන්ත පින්වතුනි අප ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ සජ්ජායනය කරමින් ලෝකවාසී සෑම සිළු දිනාට වගේම අදත් මේ විහාරස්ථානයට සහ සම්බන්ධලා සිටිනේ වාසනාවන්ත පින්වතුන් ඒ ඊ타ම වේස මාංශයෙන් උපයා සපයාගෙන ඒ මුදල් හදල් වලින් කොටසක් ඒ තථාගතයන්න් වහන්සේ උදෙසා ඒ පූජා කිරීමේ ශ්‍රද්ධා සිතුවිල්ලෙන් එකතු කරගත්තා වූ ඒ සියලුම පූජාවන් අදත් සද්ද නගල ගාතාවන් කියලා මේ ආකාරයෙන් පූජාවන් සිද්ධ කරගෙන අපේ ජීවිත වෙනස් කරගන්න වාසනාවන්ත කරගන්නවා කියන ඒ අදිෂ්ඨානයෙන් යුක්තව මාත් සමග මේ ගාතාවන් කියලා අපි මේ සකස් කරගත්තා වූ සියලු පූජාවන් පූජා කරමු. සාදු සාදු සාදු. සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුම්පේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දුපේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පච්චයං ඉමං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ඖෂධ පානේත සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං අටපානේත සාදරං සේවිතං ධම්ම රාජේන පන්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං තාම්බූලං පරේකප්පිතං සේවිතං ධම්ම රාජේන නරදේවේ පූජිතං
වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුඛදායකං. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. හොඳයි වාසනාවන්ත පින්වතුනි, උතුම් බෝධීන් වහන්සේලා නමස්කාර කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. අදිෂ්ඨාන කරගන්න, අරමුණු කරගන්න මේ උතුම් බෝධි පූජාවේ පිහිටෙන ආශිර්වාද බලයෙන්, මේ බෝධීන් වහන්සේලාගේ පිහිටෙන ආශිර්වාද බලයෙන් අපේ ජීවිතවලට පැමිණලා තිබෙන කරදර බාධකයන් සියල්ල දුර වෙලා යහපත උදා කරගන්නට පුළුවන්කම ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මාත් සමග මේකතු වෙලා මේ උතුම් බෝධීන් වහන්සේලා නමස්කාර කරගමු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපටිතං ශාරීරික ධාතු මා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස මූලේනි සින්නෝව සබ්බාරේ විජයන්නකා පත්තෝ සම්භං යුතං සත්තා වන්දේ තං බෝධි පාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අම්පිතේ නමංසාමි බෝධි රාජා නමතුතේ ඉන්දනීල වන්න පත්ත ශ්වේත කන්ද බාසුරං සත්දනෙත්ත පංකජායේ පූජිතංග සාසධං අංග බෝධි නාම වාම දේව රුක්ක වන්නේතං තන් විසාල බෝධිපාද පන්නමාමි සබ්බදා. හොඳයි සාදුකාරයක් පවත්වන්න. හොඳයි ආදරණීය වාසනාවන්ත පින්නතුනි, අප ලෞතර බුදුරජාණන් වහන්සේ මෙත වර්ෂ 2500කට එහාදී අනුදැන වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අද දවසේදීත් මේ ආකාරයෙන් මේ උතුම් විශ්වයට මුදා හැරීම සඳහා කටයුතු සූදානම් කරලා තිබෙනවා. එමනම් පින්වතුන් කල්පනා කරගන්නට ඕන, අදත් මේ අප තථාගතයන්න් වහන්සේගේ ඒ ගුණ සජ්ජායනය කරලා වෙන්නේ අපි සසර සිද්ධ කරගත්තා වූ අකුසලයන් හේතු කොටගෙන මේ ආත්මෙදී මේ ආකාරයෙන් දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා සමහර දරුවෝ ඉන්නවා හොඳට ඇඳලා පැළඳලා hina වෙලා මූණට හිටියට හදවත ඇතුලේ ගිනි ගංගාවක් ගලමින් ඒ බොහෝ දුක්ඛිත තත්වයටපත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මම බොහෝ වෙලාවට මේ කාරණා සඳහන් කරනවා දිගින් දිගටම පින්වතුනි, අපි දැන් සිද්ධ කරන එකේ ප්‍රතිඵලය තමයි අනාගතයේදී අපිට නෙලා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි පෙර සංසාරයේ ඒ සිද්ධ කරපු ඒ අකුසල කර්මයන් තමයි අද ඔය විදිහට දුක් විඳින්න වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි බොහොම සතුටින්, අපි බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපිට උදා වෙන්නට ඕන. අපිට කොච්චර මිල මුදල් තිබුණත්, යාන වාහන, ගෙවල් දොරවල් තිබුණත් අපේ මානසික සහනය සුවේ නැති නිසා අපි බොහෝ පීඩාවටපත් වෙනවා. එහෙම නැත්නම් සමහර රෝගවලට වැළඳිලා රෝගයන් හටගෙන අපේ ජීවිත විනාශ වෙලා යනවා.
සමහර අයට පාර පවා අයිති වෙන්නට තියෙන්නේ මේ රෝග සමහර දේවල් වැළඳිලා. මේවා පෙර සසර සිද්ධ කරගත්තා වූ අකුසල කර්මයන්. අපි මේවා හැමදාම කියව ඇවිදිනවා. ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, උපාසක උපාසිකාවන් මේ පිළිබඳව දන්න අය කොච්චර කියලා දුන්නත් අප ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කාටද කියලා ඕගොල්ලෝ දන්නවද පින්වතුනි? මේ ලෝක වාසී සෑම සිළු දිනාට සත්වයා හට කියලා කිව්වට හොඳට මතක තියාගන්න ආදරණීය පින්වතුනි, මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියන දේ අහන අයට විතරයි. මතක තියාගන්න. මේ ලෝකේ ඒ පැවැත්ම උදෙසා මේ කියන දේ අහන අයට අපේ දන්නවා මීට කලින් පුස්තකයන් නැති කාලෙදී මේ ශ්‍රී සද්ධර්මය කට වචනයෙන් තමයි දිගින් දිගටම පන්සල් අරගෙන ගිහිල්ලා තිබුණේ. පස්සේ තමයි මාතලේ අලු විහාරදී ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒ වෙනකන් අපිට මේක තිබුණේ කට වචනෙන් ගෙන ආපු ධර්මයක්. හැබැයි ඒක වෙනස් උනේ ඒකයි නිර්මලයි කියලා කියන්නේ. මේවට කොහෙන්වත් එල්ලන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒක නිසා කල්පනා කරගන්න. අපි කියන දේ අහන්න නැති උද්දච්ච ගතියක් අපේ ශරීරේ අපි විසින් අපේ මනසේ තැම්පත් කරගෙන ඉන්නවනම් අයින් කරගන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඕක සිද්ධ කරගත්තේ නැතුව ඔය දුකෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ පින්වතුනි. අපිට කොච්චර අපි උද්දච්චයි කියලා හිතාගෙන හිටියත්, අපිට කොච්චර මිල මුදල් තිබුණයි කියලා හිතාගෙන හිටියත් සල්ලි වලට මේ දේ ගන්න බෑ පින්වතුනි. මේ ඇත්ත තේරුම් ගන්න කාරණාව සල්ලි වලට අපිට අරගෙන සාක්කුවේ දාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේක යථාර්ථය තේරුම් ගන්නට ඕනේ කාරණාවක් පින්වතුනි. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි දන්නවා සමහර ගෞගණම් පයින් වැඩම කරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරලා දීලා ඒ පුජ්‍යලයා වෙන්න පුළුවන් ඒ යම්කිසි කෙනෙක් මාර්ගඵලලාභියෙක් බවට පත් කරනවා. හැබැයි ඒ වගේම දුකට ඊට වඩා දුකට පත් වෙච්ච අය පසු කරගෙන තමයි උන්වහන්සේ ඒ තැනට වැඩම කරලා තියෙන්නේ. ඇයි එහෙනම් මේකේ වෙනස මොකද්ද? එහෙනම් තිබුණනේ එයාටත් මේ ධර්මයේ දේශනා කරන්න. නෑ පින්වතුනි. උන්වහන්සේට මේක හොඳින් අවබෝධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ දන්නවා මේ කාලය බිඳුවක්වත් අපතේ නොයවා. මේ ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරන්න ඕනේ පුජ්‍යලයට පමණයි. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනාට තමයි මේ ධර්මයේ දේශනා කරන්න ඕන. එතකොට තමයි මේකේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන කාරණාව සිද්ධ වෙන්නේ. එහෙමනම් පින්වතුනි, ඕගොල්ලෝ දන්නවා කුඩා කාලේ දරුවෝ ගොඩක් හොඳයි කියලා කියනවා. ටිකක් වයසට යනකොට මේ දරුවෝ හරිම මුරණ්ඩොයි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? හේතුව මොකද්ද පින්වතුනි? අපි කුඩා කාලේ ඉඳලා දරුවන්ට උගන්වලා නැහැ, පුරුදු කරලා නැහැ ධර්මානුකූලව හැසිරෙන විදිය. අද වර්තමානයේ ගත්තොත් දුරකථනයත් එක්ක මුළු ජීවිතම විනාශ කරලා ඒ පවුලේ එතනින් එහාට යන්නේ නැති වෙන්නම වහලා දානවා. ඒ තරම් අපරාධ වලට ලක් වෙන්නේ පින්වතුනි මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක්. ඒක දෙමව්පියන්ගේ ප්‍රධානම වැරද්ද නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දෙමව්පියන් මේ දරුවන් කොහොම හරි පොළඹවලා ඉවරලා මේ ඇත්ත තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මේ සියල්ල අනිත්‍ය ස්වභාවය අවසානයේදී අපිට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක කුඩා කාලේ ඉඳන් අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් දෙමව්පියෝ විසින් අද මට ඒ වැඩේ තියෙනවා මේක තියෙනවා ඔෆිස් එකේ වැඩේ තියෙනවා කියලා මගහැරලා පන්සලට ගොඩ වෙන එක පවාද මගහැරිලා තියෙනවා. දැන් අද බලන්න අද වුණත් කී දෙනාද විහාරස්ථානයට ගොඩ වෙන්නේ. ඉතින් මේවා තමයි අපරාධ වලට. දැන් බලන්න ලංකාවක් නැති තරමට විනාශ වෙලා ලංකාව. ඇයි මෙහෙම වෙන්න හේතුව? මේ සාර ධර්ම ගුණ ධර්ම කියන ඒවා කුඩා කාලේ ඉඳන් ප්‍රගුණ කරලා නැහැ. අපිට මාත් එක්ක මේකට තරහ වෙන්න එපා අපේ අම්මලා තාත්තලා. මම මේක කියන්නම ඕන. ඕගොල්ලෝ කරපු වැරද්ද නිසා තමයි ඕගොල්ලන්ගේ දරුවෝ අද සමහර තැන් වලටපත් වෙලා ඉන්නේ. ඒකට ආය දරුවෝ පොලිසියට අල්ලගෙන ගිහිල්ලා මේ ආවල් තැන්ට දාලා මට හදලා දෙන්න කියලා පොලිසියට මේක බාර දෙන්න එපා, වගකීම් බාර දෙන්න එපා. නීතියට වගකීම් බාර දෙන්න එපා. ඕගොල්ලෝ ආදරෙන් කරුණාවෙන් දරුවවන් හැදුවනම් සමහර අම්මලා මම දන්නවා දරුවට අඬන්නවත් දෙන්නේ. ඒ තරම් රකින්න රැකලා බලාගෙන ඔක්කොම ටික කරලා තමයි දරුවෝ හදන්නේ. ආදරේ නිසා කියන හැමදේම කරලා දෙනවා. එක දවසක් යන දරුවා කියන දේ අහන්න නැතුව යනවා. ඇයි මේ? දරුවට ඇත්ත අවබෝධ කරලා දීලා නැහැ. දරුවට අම්මා තාත්තා කවුද, සහෝදරයා නෑදෑයා කවුද කියලා අවබෝධ කරලා දීලා නැහැ. ගොඩක් වෙලාවට දෙමව්පියෝ දෙන්නට තමන්ගේ අතින් පහාරයක් එල්ල කරන්න නම් දෙමව්පියෝ පිළිබඳ කොච්චර වෛරයක් ඒ දරුවෝ ළඟ තියෙන්නට ඕනද? මේවා තේරුම් ගන්න තියෙන්නේ. ඔය ආදරෙන් කුඩා කාලේ ඉඳලා අපි කටේ තියාගෙන හදපු දරුවෝ නේද මේ Tamanට අද අත උස්සන්නේ.
තමන්ව මේ මහා පාරට ඇදලා දාන්නේ මේ දරුවෝ නේද? ඕගොල්ලෝ මේ දරුවන්ට බින්දුවකවත් ආදරයක් තිබ්බනම් ඕගොල්ලෝ පාරේ ඉන්නේ නෑ පිටුපිට. මේවත් මට තරහ වෙන්න එපා මම මේවා කිව්වයි කියලා. ඇත්ත මේ මම මේ කියන්නේ. ඕගොල්ලෝ ආදරය කරලා තිබුණා මේ දරුවට තේරුම් කරනවා වැරද්දක් කරන ඉල්ලනකොටම කියනවා පුතේ ඒ කාරණාව වැරදි මං ඒකට ඔයාට ඉඩ දෙන්නේ නෑ. අපේ අප්පච්චි අද එදා මට ගහපු නිසා තමයි අද මම මේ මාර්ගේ මේ විදියට යන්නේ. එම නැත්තම් මමත් අද ගමේ මිනිස්සෙක් විදියට සියලු වැරදි වැඩ සිද්ධ කරනවා. ඉතින් අපිට දෙමව්පියෝ විසින් දුන්න ඒ දඬුවම අද අපේ ජීවිත සාර්ථක කරන්න ලෝකයේ මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන්න උදව් වුණේ මගේ ආදරණීය අම්මට අප්පච්චිට පින් සිද්ධ වෙන්න. ඒ ಗುಣධර්ම අපිට පුරුදු කරලා ಗುಣධර්ම අපිට කියලා දුන්නා. සමහර ජාතක කතා ඇත්තටම නිබන්ධන කතා ජාතක කතා නෙවෙයි. නිබන්ධන කතා පත්තර වලින් පෙන්නලා මෙන්න මේ විදිය වුණොත් මේ විදියයි මේ විදිය වුණොත් මේ විදියයි කියලා අපිට අපේ දෙමව්පියෝ අපිට පෙන්නලා දුන්නා. ඒ පෙන්නලා දුන්න එකෙන් තෝරගන්න කෙනාට තෝරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒක පිළිගන්න කෙනා පිළිගන්න නැති කෙනා නිකන් ඉන්න. නිකන් ඉන්න කෙනාට ඒකේ ප්‍රතිඵල හම්බ වෙනවා. පිළිගත්ත කෙනාට ඒකේ ප්‍රතිඵල හම්බ වෙනවා. අපි දන්නවා ගිරව් දෙන්නගේ කතාව. 아무තු දෙයක් නෙවෙයිනේ. හොඳ පැත්තෙන් ගියොත් හොඳ විදිය නරක පැත්තෙන් ගියොත් නරක විදිය. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ප්‍රචාරක කටයුත්ත සිද්ධ කරන්න අපි මේ විදියේ හරි කර්තව්‍යයන් සිද්ධ කරනකොට බොහෝ වෙලාවට අපිට මේවට බාධා එනවා නැතුව නෙවෙයි. මේ අද එනකොටත් මේ කාරණාවට බොහෝ බාධකයන් මේ විශ්වයේ ස්වභාව ධර්මය පවා අපිට මේකට අභියෝග කරනවා. මේ කටයුත්ත සිද්ධ කරන්න එපා. දැන් 2500ක් ගිහිල්ලා ඉවරයි. දැන් අවසාන කාලේ යන්නේ. දැන් ශ්‍රේය වෙමින් පවතින්නේ. ප්‍රහීන වෙමින් පවතින්නේ ධර්මයේ. ඒ නිසා මේවා දිගින් දිගට විහප්ත වෙන්න දෙන්නේ නැහැ. කවුද? මාරයා. මේක අවබෝධ කරගෙන යම් තැනකට ගිහිල්ලා තව තැනකින් හැදෙන්න පුළුවන් කෙනෙක්ව වළක්වන එකයි මේ කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මාර සේනාව පරාජයට පත් කළා. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. ඉතින් අපි මේ වගේ වැඩක් කරනකොට අපිට කීයක් බාධා එයිද? අපිට කොච්චරනම් අභියෝග එයිද? ඒ සියලුම අභියෝග මැඩගෙන අපේ වැඩසටහන වර්ෂ ගණනාවක් වෙනවා. මේ වර්ෂ ගණනාවෙම අභියෝග නම් මේ ජීවිත කාලෙට මම හිතන්නේ ගොඩක් අය හිතන්නේ මට විච්ච දේ වෙන කෙනෙකුට වෙන්නේ නැහැ කියලා. නමුත් මේ හැම අභියෝගයක්ම මම දන්නවා එක කාරණයක් තියෙනවා මේ විදිහටම තමයි පන්සලේ හාමුදුරුවන්ට කවදාවත් කරලා හොදක් අහන්න බෑ. බැනුම්මයි අහන්නේ. හැමදාම බැනුම් අහන්නේ. මේ ඇයි? මේ මාරයා විසින් ඒ දායක පිරිස වෙන්න පුළුවන් විවිධ දේවල් වෙන්න පුළුවන් වලක්වලා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරක කටයුත්ත විතරක් නෙවෙයි මේ ධර්මයේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන ප්‍රමාණය අඩු කරමින් පවතිනවා. අද ලෝකේ වැඩිම ඉපදෙන ප්‍රමාණයට ඒ ප්‍රමාණයෙන් 100ට කීයක්ද අඩුම තරමේ මිනිස්සෙක් වෙලා උත්පත්ති ලබන්න වාසනාව තියෙන්නේ වීරය වඩන්න විශේෂයෙන්ම. අපි හිතනවා අපි වයසට ගියාම දරුවගේ වැඩ කටයුතු ඉවර වුණාම මම බණ භාවනාවක් කරගන්න ඉන්නවා කියලා. අනේ දරුවගේ හම්බුණා පළවෙනි දරුවා. ඒ දරුවගේ වැඩ ටිකේ උරුණාම මම බණක් අහනවායි කියලා. දෙවෙනියත් හම්බුණා. ඒකත් ඒ විදිහම කියනවා. අර ළමයාත් ලොකුලා කසාදයක් බඳින. එතකොට මැරිලා. කොහෙද එතකොට පිනක් දහමක් කරගන්න කාලයක් තියෙන්නේ. මේක ඔය කතාව කියන්නෙම හොඳට මතක තියාගන්න. අපිව රවට්ටන්න හිතාගෙන. ස්වාමීන් වහන්සේව රවට්ටන්න හිතාගෙන. එහෙම නැත්නම් අපි වගේ අයව රවට්ටන්න හිතාගෙන තමයි කියන්නේ. තමන් රැවටෙනවා මිසක අපි කවුරුත් රැවටෙන්නේ නැහැ. එහෙනම් කල්පනා කරගන්න තමන්ගේ හර්ධ සාක්ෂියට එකඟව කටයුතු කරන්න. මම හැම දවසම මේක කියනවා. තමන් අවංක වෙන්න තමන්ට නම් ගමනේ යන්න ඕන. ඔය කවුරුත් ආවේ නැහැ ඕගොල්ලෝ ඉපදෙන දවසේ. මිය පරලෝ යනකොට ඔය කවුරුත් පෙට්ටියට එන්නේ නැහැ මතක තියාගන්න. පෙට්ටිය ගාවට ඇවිල්ලා අඬලා වැළපිලා ගිහිල් ගෙදර ගිහිල්ලා සතියක් යන්න කලින් සමහර අය නෝනා නම් මහත්තයෙක් ගෙනාව මහත්තයලා නෝනෙක් ගෙනාව. ඕක තමයි ස්වභාවය. ආයෝක අමුතු දෙයක් නෙවෙයි. අපිත් එක්ක යන්න ඇවිල්ලාද? අපිට පණ දෙන්න හිටපු අය අපි ළඟට ඇවිල්ලාද? නෑ පින්වතුනි. මේ ලෝකේ ස්වභාවය ඕක. තනියෙන් ඉපදෙනවා. තනියෙන් යම් දෙයක් අවබෝධ කරගන්න. ලෞතර බුදුරජාණන් වහන්සේලා 4-5 දෙනෙක් එකට ගියාද? නෑ. එක්කෙනයි නේ එක සැරේ බුදු උනේ. නේද? එක්කෙනයිනේ බුදු උනේ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි විසින් අපේ මනස ක්‍රියාත්මක කරන ක්‍රමවේදෙත් එක්ක තමයි අපි ඉහළ සහ පහළ තලවල ඊළඟ ආත්මේ උත්පත්තිය ලබන්නේ.
හොඳම උදාහරණය තමයි සමහර දරුවෝ ඉන්නවා බල්ලෝ ඇසුරු කරනවා ළඟින්ම බල්ලෝ ඇසුරු කරනවා. ළඟින්ම බල්ලෝ ඇසුරු කරලා මොකද්ද? එයාගේ පෙර සසරේ තියෙන්නෙම බල්ලොත් එක්ක ගනුදෙනු කරපු ක්‍රමවේදයක් තමයි යාගේ තියෙන්නේ. ඒකයි මේ ආත්මතර පෙර සංසාරේ පුරුද්ද විදියට බල්ලොත් එක්ක කටයුතු කරන්නේ. සමහර තැන් වලට මම විවිධාකාර තැන් වලට ඔය වගේ ගිහිල්ලා තියෙනවා. ගෙදර නෝනවත් දරුවන්ටවත් සම්බන්ධ වෙන්න බෑ. එහෙම නැත්නම් මහත්යට දරුවන්ට සම්බන්ධ වෙන්න බෑ. බල්ලා තමයි ජීවිතේ. එහෙම තැන් තියෙනවා. ඉතින් මේ පෙර සසරේ පුරුදු ඒවයින් මුළු පෞල් සංස්ථාවම විනාශ වෙනවා. ඒ පුරුදු හොඳ නැති පුරුදු. හැබැයි මේ ආත්මෙත් ඒ විදිහට සිද්ධ කරන ඊළඟ ආත්මෙ ඉපදෙන්නේ කොතනද? කොතනද ඉපදෙන්නේ? පල්ලෙක් වෙලා ඉපදෙන්නේ. දෙකක් නෑ. අපේ පුනර්භවය පිළ අපේ සමහර ජෝතිෂ මහතුරු ඉස්සරහේ නම් පෙර භවය ගැන කතා කරලා ඉස්සර මෙන්න මෙයා වෙලා තමයි ඉපදිලා ඉන්නේ කියලා සමහර වෙලාවට ඔය ගණන් හදලා කියනවා. ඒ කියනකොට ඒ ගිය ආත්මේ සමහර මුවෙක් වෙලා ඌරෙක් වෙලා එහෙම තමයි ඉපදිලා තියෙන්නේ. ඈ සමහර ඔය මිනිස්සු වෙලා ඉපදිච්ච අය දැන් පෙර භවය ගැන කතා කරන්නේ. ඒ පෙර සංසාරේ පුරුදු තමයි ඒ විදිහට ගෙනියන්නේ. අපි මෙහෙම ඇයි සිද්ධ වෙලා තියෙන්නේ? අපිත් ඒ විදිහේ පෙර සංසාරේ පාරමිතාවන් පුරාගෙන ඉදිරියට ඇවිල්ලා අපිත් මේ බලාපොරොත්තු වෙන්නේ පින්න ආදරණීය දරුවනේ මේ සංසාර ගමන ඉවර කරගන්න. මේක හරිම දුකයි දුක්ඛිතයි. මතක තියාගන්න. අපිට මේ ඇඟෙන් මස් කෑල්ලක් කපල හෙට වෙනකොට තිබුණොත් මේක ඉහඳේව ගහලා විනාශ වෙලා යනෝනේ. මේ කියන්නේ පණුව ගහලා විනාශ වෙනවා. මේක ස්වභාවය. මේ ආපෝතේජ වායු එකතු කරලා මේ හදලා දුන්න ශරීරය අපිට ලැබිලා තියෙන්නේ මේ මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ. අර කතාවට කියනවා වගේ අර කන ගැස් පෑවා අර සිදුරෙන් ආස බලනවා වගේ කියලා කියන්නේ. ඒ තරම් දුර්ලභයි මේ මනුස්ස ආත්මය කියලා කියන්නේ. සමහර මිනිස්සු ඉපදිලා ඉන්නවා අපේ මාසික පින්කමේදී අපි මාසයක් ගානේ දාන දෙනවනේ. ඒ පින්කමේදී අපි විවිධාකාර තැන් වලට ගිහිල්ලා දානේ පරිත්‍යාග කරන්නේ පින්වතුනි. මේවායින් දැක්කාම සමහර අය ඉන්නේ ඇඟෙන් භාගයයි පින්වතුනි. මේ ලොකු ව්‍යාපාරිකයෝ ලොකු මේ මහත්තුරු විවිධාකාරයේ තලවල ඉන්න අයගේ දරුවෝ සමහරට ඉපදෙන්නේ ඔන්න ඔය විදිහට. අමතක කරන්න එපා මේ සසරේ කරපු කර්ම. මම මේක මීට කලින් මතක් කරලා තියෙනවා. අර මානසික රෝලේ හිටපු දෙමව්පියන්ට දාව හම්බුණා දරුවා. එකම දරුවයි හම්බුනේ. ඒ දරුවගේ ඒ ක්‍රියාකාරකම දිහා බැලුවාම පස්සේ මෙයා පෙර සංසාරේ දිගින් දිගටම මත්පැන් පානය කරපු කෙනෙක්. මෙයාගේ මනස විකෘති ස්වභාවයට පත් කරගන්න මෙයා දිගින් දිගටම කටයුතු කරපු කෙනෙක්. ප්‍රතිඵලය මොකද්ද? අම්මයි තාත්තයි දෙන්නම මානසික රෝහලේ වෛද්‍යවරු වුණත් දරුවා හම්බ වෙන්නේ මනස විකෘති වෙච්ච දරුවෙක් හම්බ වෙන්නේ. මේක මෝහණය කරලා බැලුවා. දෙන්න තියෙන ඖෂධ සියලු දේවල් දුන්න මෝහණය කරලා බැලුවාම පෙර සංසාරේ මෙයා දිගින් දිගටම කරලා තියෙන්නේ මොකද්ද? මෙයා අරක්කු බීලා එහෙම නැත්නම් මනස විකෘති ස්වභාවයෙන් තමයි පැය 24ම ඉන්න උත්සාහ කරලා තියෙන්නේ. ඔයාට මනස විකෘති කරගන්නනේ ඕන. කාලයක් තිස්සේ ඒක ප්‍රගුණ කරලා තියෙනවානේ. මේ සැරේම ස්වභාව ධර්මයා විසින්ම එයා මනස විකෘති වෙච්ච පුජ්‍යලයක් විදිහට උත්පත්තිය ලැබුවා. පෙර සසරේ කරලා තියෙනවා මිනිස්සෙක් වෙලා උපදින්න සහ දෙමව්පියෝ දෙන්න වෛද්‍යවරු වගේ හොඳට කන්න බොන්න සියලු දේවල් දෙන්න. නමුත් කරගත්තා වූ තමා විසින් නේ වෙන කෙනෙක් දුන්න එක නෙවෙයිනේ. තමා විසින් කරගත්තා වූ ඒ අකුසලය මේ ආත්මෙ ලැබිලා තියෙන්නේ ඔහොම. ඕගොල්ලොත් කැමති නම් මේ අපාගත වෙන විදියට වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවෙවත් කිව්වේ නෑ ඔයා බොණ්ඩ නම් එපා. කිව්වද කොයි හරි? මට කවුරු හරි කියන්න පුළුවන් නම් එහෙම කළා දෙනවා. නෑ එහෙම කළා නෑ පින්වද. Tamanට මේක තේරුම් අරගෙන කටයුතු කරන එක තමයි උන්වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. හොඳයි. එහෙමනම් කල්පනා කරගන්න අදත් මේ සිද්ධ කරගන්නට යෙදුනා වූ උතුම් වූ ඒ ධර්ම දේශනාව ඒ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ලබා ගත්තා වූ යම් දැනුමක් අවබෝධයක් සිද්ධ කරගත්තා නම් ඒ කරගත්තා වූ කුසලයේ ආනිසංස බලෙන් අපිටත් මෙලොව මේ උත්පත්ති ලැබලා තියෙන මේ ආදරණීය පින්වතුන්ගේ ජීවිතවල යම් ප්‍රශ්න කරදර බාධක පැමිණලා තිබෙනවා. ඒ සියලුම කරදර බාධකයන් දුරු වෙනවා සේම ඒ සිද්ධ කරගන්නා වූ සියලු කුසල් වල ආනිසංස බලයෙන් සෑම සිළු දිනාටම යහපත උදා කරගන්න අනන්ත වූ බුදු ගුණ බලයෙන් මේ ආදරණීය පින්නතුන්ට මේ නිර්මල වූ ධර්මස්කන්ධය අවබෝධ කර ගැනීම පිණිස මේ සිද්ධ කළ කුසලයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි එහෙමනම් සිළු දිනාම පෙන් සූදානම් කරගන්න පිරිත් දේශනාව ශ්‍රවණය කරන්න.